අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ පැසිව් ඉන්කම් ගැන. ඉතින් 2026ට යනකොට අපි හැමෝටම හොඳ ඉන්කම් සෝස් එකක් හදාගන්න එක තමයි මේකේ මේන්ම ටාගට් එක වෙන්නේ. මොකද growth කියලා කියන්නේ meditation, healing, energy work කියන එක විතරක්ම නෙමෙයි. spiritual life එක වගේම අපේ physical life එකත් හරිම වැදගත්. මේ ඔක්කොම එකට balance වුණොත් තමයි අපේ healing journey එක හොඳ healing journey එකක් වෙලා personal growth එකක් ඇති වෙන්නේ. ඉතින් මේ physical life කියන එකට money, opportunities, passive income මේ වගේ දේවල් overall ගත්තාම growth එකේම කොටස්. ඉතින් spiritual සහ physical කියන එක balance වුණාම තමයි real manifestation වැඩ කරන්න පටන් ගන්නේ. මම මුලින්ම 2026ට දාන්න වීඩියෝ සීරීස් එකක් දාන්න හිතුවා. මම පළවෙනියටම මේ passive income කියන දේ ගැන ටිකක් කතා කරන්න හිතුවා. passive income කියලා කියන්නේ ඔයා හැමදාම වැඩ කරලා earn කරන income එක නෙමෙයි. ඔයා එකපාරක් ක්‍රියේට් කරලා හෝ සෙටප් කරලා හෝ මොකක් හරි දෙයක් කරලා ඊට පස්සේ ඔටෝමැටිකලි earn වෙන income type වලට තමයි ඒ කියන්නේ one time effort long term money flow. එකපාරක් වැඩ කරලා දිගු කාලීනව ඒකෙන් ඔයාට මුදල් ගලාගෙන එන දේවල් වලට තමයි අපි මේ passive income source එකක් කියලා කියන්නේ. ඉතින් spiritual angle එකෙන් බැලුවොත් passive income එකක් කියන්නේ money energy එක free flow වෙලා continuously ඔයාට money ලැබෙන එක. alignment, abundance, receiving, energetic return, effortless flow එක. money alignment strong වුණොත් ඔයාට opportunities open වෙනවා. ඉතින් 2026ත් එක්ක අපේ spiritual growth එක වගේම physical life, money flow, opportunities open කරගන්න හොඳ වසරක් කරගමු. දැන් මම ඔයාලට passive income ideas කීපයක් දෙන්නම්. පළවෙනිම දේ තමයි create and selling digital products. මේ digital products එකක් අපි හදන්නේ එකපාරයි. ඒත් මේක හරියට ඔයා කරගෙන continuously කරගෙන ගියොත් ඒ තුලින් daily income එකක් generate කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට Canva phone එකකින් create කරන small files, e-guides, journals, daily affirmations, printable vision boards. දැන් කොහොමද අලුත් අවුරුද්දට ගොඩක් අය විෂන් බෝඩ්ස් හදනවානේ. එතකොට මේ printable vision boards කියන එකේ templates හදන එක වගේම Canva එකේ දාන එක, Pinterest එකේ දාන එක ගොඩක් recommend කරන්න පුළුවන් මේ දවස්වල. ඒ වගේම colouring books මේ වගේ දේවල් ඔයා එකපාරක් create කරනවා. ඒත් මිනිස්සුන්ට පැය 24ම දවස් 7ෙම මේවා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා එකපාරක් අප්ලෝඩ් කරාම ඔයාට මේකේ කිසිම එක්ස්ට්‍රා වර්ක් එකක් කරන්න නැහැ. එක්ස්ට්‍රා වර්ක් 0. ඒත් ඔයා නිදන් ඉන්න වෙලාවෙදි පවා ඔයාගේ දෙයක් මේම බයි කරනකොට ඔයාට එක දිගට ඉන්කම් එක එනවා. ඒ වගේම ඔයාට e-books, online courses, digital designs කරන්නත් පුළුවන්. ඊට පස්සේ meditation audios, sleep affirmations, money mindset audio, manifestation audio වගේ audios හදන්නත් පුළුවන්. මේකට ඔයාට YouTube ads, ඒ වගේම TikTok creativity program, selling on Etsy, Spotify වගේ source පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ audios දානවා නම්. ඒ වගේම affiliate income එකක් ලබන්නත් පුළුවන්. මේක මට recommend කරන්නත් පුළුවන්. හොඳ commission එකක් තියෙන දෙයක් affiliate income කියලා කියන්නේ. මේක ඔයා කරන්නේ කාට හරි මේක recommend කරන එක. ගොඩක් වෙලාවට affiliate income එක අපි කරන්නේ ඔයා link එක දෙනවා, ඒක කවුරු හරි කෙනෙක් click කරලා ඒක buy කරනවා, ඔයාට small commission එකක් එනවා. මේක ගොඩක් කරන්න ලේසි. ඔයාට තියෙන්නේ ඔයාගේ base එක හදාගෙන share කරන්න දේවල්. එතකොට ඒ කට්ටිය මේක ක්ලික් කරලා buy කළාම ඔයාට මේකෙන් කමිෂන් එකක් එනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් YouTube automation. ඔයාට face එක නැතුව, ඔයාගේ voice එක නැති videos දාලා උදාහරණයක් විදියට motivational වගේ niche එකක් ගන්න පුළුවන්. නැත්නම් text only manifestation videos දාන්න පුළුවන්. sleep music දාන්න පුළුවන්. දැන් ගොඩක් මේවා views එන හොඳ viral යන topics. ඉතින් YouTube automation කියන එකත් අපිට passive income ගණයට ගන්න පුළුවන්. ඒ වගේම Canva templates
ඔයාට ටෙම්ප්ලේට්ස් එක ගන්න පුළුවන්. ජර්නල් ටෙම්ප්ලේට් හදන්න පුළුවන්. ඔයාට 2026 විෂන් බෝඩ් වලට ටෙම්ප්ලේට් හදන්න පුළුවන්. ඩේලි ග්‍රැටිටියුඩ් වලට මේ වගේ ඔයාට ගොඩක් දේවල් වලට ටෙම්ප්ලේට්ස් හදන්න පුළුවන්. ඊට පස්සේ e-books හදන්න පුළුවන්. ඔයාට Amazon KDP වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් සෝස් එකක් විදියට. ස්ටොක් ෆොටෝස් ඒ වගේම කියෝඩ්ස් සෙල් කරන්නත් පුළුවන්. AI ආර්ට් පැක්ස් හදලා ඒව සෙල් කරන්නත් පුළුවන්. ඒ වගේම ඔන්ලයින් කෝසස්, මන්ත්ලි ඩිජිටල් කැලෙන්ඩර්ස් වගේ දේවල් සෙල් කරන්නත් පුළුවන්. දැන් මං කියන්නම් ඔයාට මේවා හදා ගන්න පුළුවන් සෝස්. ඔයා ඩිජිටල් ප්‍රොඩක්ට්ස් පැසිව් ඉන්කම් එකක් විදියට ඩිජිටල් ප්‍රොඩක්ට්ස් ඔයා ඒ කියන්නේ e-books වගේ දේවල් එහෙම නැත්නම් ස්ටොක් ෆොටෝස් වගේ දේවල් ක්‍රියේට් කරන්න හිතන් ඉන්නවා නම් උදාහරණයකට PDF, templates, planners, guides වගේ දේවල් ඔයා ක්‍රියේට් කරලා විකුණන්න හිතන් ඉන්නවා නම් ඔයාට හොඳම මේ දේවල් විකුණන්න හොඳම වෙබ්සයිට්ස් තමයි Etsy, Shopify ඒ වගේම Payhip කියන apps. මේකෙදි ඉන්කම් ජෙනරේට් වෙන්නේ ඔයා ප්‍රොඩක්ට් එක අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ ඒක ප්ලැට්ෆෝම් එකෙන් බයි කරලා කමිෂන් කට් කරනවා. ඊට පස්සේ බැලන්ස් එක ඔයාගේ account එකට එනවා. ඔයා ඔඩියෝස් සෙල් කරන්න හිතන් ඉන්නවා නම් YouTube හොඳයි, Spotify හොඳයි, Apple Music හොඳයි, Etsy හොඳයි, YouTube ads revenue, Spotify streams වගේ දේවල් හොඳයි. මේ Spotify streams එක per stream money තමයි හම්බෙන්නේ. Etsy වල per audio sale එක තමයි සල්ලි හම්බෙන්නේ. affiliate income එකක් ගන්න ඔයා හිතන් ඉන්නවා නම් ඒ කියන්නේ දෙයක් recommend කරලා commission එකක් ගන්න හිතන් ඉන්නවා නම් ඔයාට Daraz affiliate හොඳයි, Amazon affiliate හොඳයි, Clickbank හොඳයි, Digistore 24 හොඳයි, Avin හොඳයි. ඔයා YouTube එක විතරක් පාවිච්චි කරන්න හිතන් ඉන්නවා නම් ඒකත් හොඳ දෙයක්. stock videos, photos දාන්න හිතන් ඉන්නවා නම් Shutterstock, Adobe Stock, Pond5, iStock, Getty Images කියන එක හොඳයි. ඔයා online courses කරන්න හිතන් ඉන්නවා නම් Udemy හොඳයි, Think IFCI හොඳයි, Skillshare හොඳයි, Teachable හොඳයි. මෙන්න මේ දේවල් හොඳයි. ඊට අමතරව ඔයා පැසිව් ඉන්කම් එකක් විදියට ඉන්වෙස්ට්මන්ට් කරන්න හිතන් ඉන්නවා නම් ඔයාට ඉන්වෙස්ට් කරන්න පුළුවන් විදි ගණනාවක් තියෙනවා. ඔයාට පුළුවන් අඩු අවදානම් ඉන්වෙස්ට්මන්ට් විදියට ඔයාගේ මුදල් බැංකු තැන්පතු විදියට, ඒ කියන්නේ සේෆ් ඉන්වෙස්ට්මන්ට්ස් විදියට බැංකු තැන්පතු, රජයේ ණයපත්‍ර වගේ වල ඉන්වෙස්ට් කරන්න. ඒ වගේම කොටස්, ෂෙයාර්ස් ගන්න, ස්ටොක්ස් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ස්ථාවර දේපල ගන්න පුළුවන්, නිවසක් හදලා කුලියට දෙන්න පුළුවන්. මේ දේවල් පැසිව් ඉන්කම් ඒ වගේම ඉන්වෙස්ට්මන්ට් වලට අයිති වෙනවා. මියුචුවල් ෆන්ඩ්ස් කියන්නේ කොටස්, ණයපත්‍ර ඔක්කොම එකට එකතු කරන ප්‍රතිලාභ දෙන ආයෝජන. වෙනත් ආයෝජන විදිහට high risk investments විදිහට crypto startups පුළුවන්. ඒත් ඔය ක්‍රිප්ටෝ වගේ දෙයක් හරියට කරනවා නම් ඔයාට ඉතාමත් ඉහළ හොඳ ඉන්කම් එකක් ලබන්න පුළුවන්. ඉතින් ඔයා ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට පැසිව් ඉන්කම් එක ජෙනරේට් කරන්න හිතන් ඉන්නවා නම් මම ඔයාලට පොඩි ස්ටෙප්ස් ටිකක් කියන්නම්. ඉස්සෙල්ලම ඔයාගේ අරමුණ හඳුනගන්න මොන වගේ දෙයක් වෙනුවෙන්ද ඔයා මේ ඉන්වෙස්ට්මන්ට් එක කරන්නේ කියලා. උදාහරණයක් විදිහට ගෙයක් හදන්නද, වාහනයක් ගන්නද, පිටින්නෙක් ගන්නද, මේ වගේ. ඊට පස්සේ ඔයාගේ මේක ඉවර කරන්න ඕනි කාලේ ඔයා හඳුනගන්න. කෙටි කාලීනද අවුරුදු 1ක් 3ක් අතරද, මධ්‍යම කාලීන නම් අවුරුදු 3ක් 7ක් අතර, ඊට වැඩි නම් දිගු කාලේ. ඊට පස්සේ ඔයාගේ ආදායමයි වියදමයි විශ්ලේෂණය කරන්න. එතකොට ඔයාට මේ ඉන්වෙස්ට්මන්ට් එකක් වෙනුවෙන් කොච්චරක් ඉතුරු කරන්න පුළුවන්ද කියලා දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට අවශ්‍ය ආයෝජන වර්ගය තෝරන්න. මම කලින් කිව්වා වගේ අවදානම අඩු ආයෝජනයක් වුණා නම් ඔයාට බැංකු තැන්පතු දාන්න පුළුවන්, රජයේ ණය පත්‍ර මෙව්ව කරන්න පුළුවන්. මධ්‍යම අවදානමක් ඔයාට ගන්න පුළුවන් නම් මියුචුවල් ෆන්ඩ්ස් වල, ෂෙයාර්ස් වල, ස්ටොක්ස් වල ඔයාට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඔයාට හයි රිස්ක් එකක් ගන්න පුළුවන් නම් ස්ටාර්ට්අප්ස් වල, ක්‍රිප්ටෝ වල ඉන්වෙස්ට් කරන්න පුළුවන්. මේකට අමතරව තව ගොඩාක් දේවල් තියෙනවා. මම මේ කියන්නේ ඔයාලට උදාහරණ විදියට
මට මතක් වෙන ටික. ඊට පස්සේ ඔයා මේම ආයෝජන වර්ගයේ වෙන් කරගත්තට පස්සේ කොයි වෙලාවකවත් ඔයාගේ සල්ලි එක තැනකට රිස්ක් කරන්න එපා. මේ ඉන්වෙස්ට්මන්ට් වල උනත් ඔයාගාව තියෙන මුළු ඔක්කොම ක්‍රිප්ටෝ වෙනුවෙන් ඉන්වෙස්ට් කරන්න එපා. ඒක බෙදලා කොටසක් විතරක් ක්‍රිප්ටෝ වල ඉන්වෙස්ට් කරන්න. ඉතුරු කොටස ඔයාලට පුළුවන් බැංකුවේ තැන්පත් කරන්න. හැම වෙලාවෙම රිස්ක් එක මැනේජ් කරගන්න. ඊට පස්සේ ආයෝජනය කළමනාකරණය කරලා නිතරම ඔයාගේ මේ ඉන්වෙස්ට්මන්ට් අධ්‍යයනය කරන්න, නිරීක්ෂණය කරන්න. වටිනාකම් වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඒ වගේම ඉවසීම වැදගත්. ඔයාට අවශ්‍ය නම් ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක්ගේ උපදෙස් අරගෙන ඔයාටම කියලා පුද්ගලික සලස්මක් හදාගන්න පුළුවන්. ඉතින් මේක තමයි ඉන්වෙස්ට්මන්ට් විදිහට ඔයාලා පැසිව් ඉන්කම් එක ජෙනරේට් කරන්න හිතන් ඉන්නවා නම් මට දෙන්න තියෙන උපදෙස් ටික. ඊට පස්සේ ඔයාට තව පැසිව් ඉන්කම් එකක් විදියට රියල් ස්ටේට් රෙන්ට් එක ගන්නත් පුළුවන්. ඔයාලා ගෙදර මොකක් හරි උඩ තට්ටුව යට තට්ටුව හරි ඔහොම තියෙනවා නම් ඔයාට රෙන්ට් එකට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් එකක් හදලා දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටික තමයි මට අද කතා කරන්න ඕන වෙලා තිබුණේ. මට කියන්න ඕන වෙච්ච විශේෂම දේ තමයි අපි දැන් මාත් එක්ක මගේ වටේ එකතු වෙලා ඉන්න ගොඩක්ම ආධ්‍යාත්මික ගමනක් යන ස්පිරිචුවලි ඇවේක්නින් වෙමින් ඉන්න ඇවේක්නින් වෙච්ච හොඳ පොසිටිව් තෝට්ස් තියෙන පිරිසක්. ඉතින් අපේ මේ ජර්නි එකේ ස්පිරිචුවල් විතරක් නෙමෙයි අපි ෆිසිකල් ලයිෆ් එකත් බැලන්ස් කරනවා. ඉතින් මේ 2026 කියන අවුරුද්ද අපේ අවුරුද්දක් කරගන්න ඕනේ. හිතන පතන හැමදේම කරගන්න පුළුවන් අවුරුද්දක් වෙන්න ඕනේ. ඒත් හිතලා විතරක් අපිට ඒ ගමන යන්න බෑ. අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒවට ඇක්ෂන්ස් ගන්න ඕනේ. රෝඩ් මැප් එකක් හදා ගන්න ඕනේ. ඉතින් දැම්ම ඉඳන්ම මේ අපිට අවශ්‍ය දේවල් ටික අපි අවුරුද්ද පටන් ගන්න කලින් නැතුව ටික අපි දැන් ඉඳන්ම ප්ලෑන් කරලා පොඩි දෙයක් හරි ඒ වෙනුවෙන් කරොත් සමහර විට අපි ප්ලෑන් කරන දේ නැතුව ඊට වැඩිය හොඳ දෙයක් අපිට හම්බෙයි. සමහර විට දැන් අපි හිතන මොකක් හරි මෙතන අපි හිතමු YouTube channel එකක් ගන්න පටන් ගන්න කියලා අපි කරන්න යන channel එක හරියට කරගන්න බැරි වෙයි සමහර විට. හැබැයි ඒකෙන් ඔයාට වෙන අලුත් දෙයක් හම්බෙලා ඒකෙන් ඉස්සරහට ගිහලා ඔයා හිතපු හැමදේම කරගන්න පුළුවන් වෙයි. ඒක නිසා මට කියන්න ඕන වෙච්ච ලොකුම දේ තමයි අපි මේ වගේ ටික ලබන අවුරුද්ද ප්ලෑන් කරන්න පටන් ගන්න. ඉතින් ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න.